හරි. එහෙමනම් ගන්න ළමයි හැමෝම පේපර් අංක 31 අපි අද කතා කරන්නේ. පේපර් අංක 31 පේපර් එක ගන්න. මේ පේපර් එක ඔයාලට මම කිව්වා පන්තියේදී කිව්වා කලින් කරලා තිබ්බනම් හොඳයි කියලා. මේකේ තියෙන්නේ ළමයි අමාරු MCQ තියෙන්නේ. හරිද? ඒක නිසා මේක කලින් කරලා තියෙන එක මාර හොඳයි. එතකොට ඔයාලට අනිවාර්යෙන් මේ කියන දේවල් ඔක්කොම ටික පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. හරිද? දැන් ගන්න ළමයි පේපර් එකේ පළවෙනි ප්‍රශ්නය අරගන්න. පළවෙනි ප්‍රශ්නයේ තියෙන්නේ තොග සම්බන්ධ ප්‍රශ්නයක් තියෙන්නේ. මේකෙදි තොගේ බැලු බැලමටම ගාන පේනවා අපිට 5-4 ක්‍රමයට තමයි අහලා තියෙන්නේ. 5-4 ක්‍රමය කියලා කියන්නේ මොකක්ද? තොගේ නිකුත් කිරීමට අදාළව තියෙන 5-4 ක්‍රමය කියලා කියන්නේ පළවෙනියටම හම්බ වෙන තොග ටික පළවෙනියටම කාට හරි දෙනවනම් අපි යන්නේ දෙන ක්‍රමයට කියනවා මොන ක්‍රමය කියලා? 5-4 ක්‍රමය. ඔයාලා ගෙදර එළවලු ටික ඔයාලා පරිභෝජනයට ගන්නේ මොන ක්‍රමයකටද? 5-4 කියන ක්‍රමයට. 5-4 ක්‍රමයට තමයි ඔයාලා ගෙදර තියෙන එළවලු ටික ඔයාලා පරිභෝජනයට ගන්නෙ. ඒ කියන්නේ ගෙදරට පළවෙනියට ගෙනාපු එළවලු ටික පළවෙනියට කනවා කියන concept එක තමයි මේකෙදි මේ වෙන්නේ. හරි. දැන් එහෙනම් බලන්න අංක 1. තරිඳුගේ ව්‍යාපාරයේ දලලාභයේ නිවැරදිව දැක්වෙන පිළිතුර. දලලාභය හොයාගන්න ඕනේ. හරිද? ඊළඟට කියනවා දෙවෙනි ප්‍රශ්නයෙන් කියනවා 25/3/31 දිනට ඒ කියන්නේ අවසාන දවසට තොගයේ අගය නිවැරදිව දැක්වෙන පිළිතුර. අවසාන තොගයේ කීයද මේකේ නිවැරදිව දැක්වෙන්නේ? මෙන්න ළමයි පළවෙනි පැත්තේ මම හදා ගන්නවා තොග ගැනීම හා නිකුතු කියලා. තොගය ගැනීමයි තොගය නිකුත් කිරීමයි දෙකම මේ පැත්තේ. ඊට පස්සේ ළමයි මම අනිත් පැත්තේ හදා ගන්නවා මේ තියෙන්නේ තොගේ ගැනීම සහ තොගේ නිකුත් කිරීම තමයි මේ පැත්තේ තියෙන්නේ. අනිත් පැත්තේ මම හදා ගන්නවා තොගේ ගැනීම හා නිකුත් කිරීම. අනිත් පැත්තේ මම හදා ගන්නවා මේකට අදාළ උත්තර ටික හොයාගන්න දලලාභයේ නිවැරදිව දැක්වෙන පිළිතුර. මේ ගානේ දීලා තියෙනවා දලලාභ ප්‍රතිශතය. ඒ කියන්නේ ළමයි විකුණුම් සමානයි පිරිවැය ධන දලලාභය කියන ප්‍රතිශතය. විකුණුම් සමානයි පිරිවැය ධන දලලාභය. හරිද? දැන් බලන්න මේකේ විකුණුම් සමානයි පිරිවැය ධන දලලාභය පිරිවැය මත 10%ක දලලාභාන්තිකයක්. පිරිවැය මත 10%ක දලලාභයක්. පිරිවැයට 10ක ලාභයක්. ඒ කියන්නේ ළමයි විකුණුම් වල ගාන 110යි කියන එකනේ. දැන් ආයි බලා ගන්න. පිරිවැයට 10%ක දලලාභයක්. පිරිවැය 100 නම් ලාභය 10යි කියලායි ඒ කියන්නේ. එහෙනම් විකුණුම් වල ගාන රුපියල් කීයයිද? හොඳට කල්පනා කරන්න. විකුණුම් පිරිවැයේ ගාන 100 නම් ලාභය 10යි කියලා කියන්නේ එහෙනම් ළමයි ලාභයේ ගාන 10 නම් විකුණුම් වල ගාන අපි හොයාගන්න ඕනේ. ඒකයි මේ කියන්නේ. දැන් එන්නේ ළමයි උඩ ප්‍රශ්නෙට. අපි දන්නවා දැන් පළවෙනියට ලැබෙන තොග පළවෙනියට නිකුත් කරන එක තමයි මේ ක්‍රමයේදී කරන්නේ. ඒක තමයි 5-4 ක්‍රමය කියලා කියන්නේ. දැන් බලන්න 2024 4/1 තොගය එකක මිල 60 ගානේ ඒකක 1000ක් තිබ්බලු. මෙන්න තොග ගැනීම සහ නිකුත් කිරීම තොග ඒකක 1000ක් තිබිලා තියෙනවා. මෙන්න ඒකක ප්‍රමාණය තොග ඒකක 1000ක් තිබිලා තියෙනවා එකක් රුපියල් 60 ගානේ. පළවෙනිම දවසේ. ඊළඟට තියෙනවා ඊට පස්සේ ගැනුම් 50 ගානේ අරගෙන තියෙනවා 3000ක්. තොග ඒකක 3000ක් අරගෙන තියෙනවා 50 ගානේ. දෙවනියට. ආයෙමත් තියෙනවා තොග ඒකක 2500ක් අරගෙන තියෙනවා ළමයි එකක් 55 ගානේ. තොග ඒකක 2500ක් අරගෙන තියෙනවා එකක් රුපියල් 55 ගානේ. ඊළඟට විකුණුම් 5200යි. මේ ටිකෙන් නිකුත් කරලා තියෙනවා තොග ඒකක 5200ක්. ඊටත් පස්සේ ගැනුම් කරලා තියෙනවා ඒකක 500ක් 50 ගානේ. ඒකක 500ක් 50 ගානේ ගැනුම්. මට කියන්න ළමයි එහෙමනම් කොහොම හරි ගැනුම් කරපු ඔක්කොම ටිකේ ගාන කීයද? ගැනුම් කරපු
ඔක්කොම ටිකේ පිරිවැය කීයද? මේ පිරිවැය නෙමෙයි මම අහන්නේ ප්‍රමාණය කීයද? අරගෙන තියෙන ආරම්භක දවසේ තිබ්බ ටිකයි මේ තියෙන්නේ ගත්ත ඒවා ඔය ගත්ත ඒවයි කොහොම හරි කරලා ඔක්කොම ටික තොග එකක කීයක් අරගෙන තියෙනවාද? කීයක් අරගෙන තියෙනවද ළමයි? තොග එකක තොග එකක 7000ක් අරගෙන තියෙනවා. තොග එකක 7000ක් අරගෙන තියෙනවා. හරි. එහෙමනම් බලන්න ළමයි තොග එකක 7000ක් ගත්තා. ලියාගන්න පිළිවෙලට ලියාගන්න 7000ක් ගත්තා. කොහොම හරි තොග එකක අරගෙන තියෙනවා තොග එකක 7000ක්. හරිද? තොග එකක 7000ක් අරගෙන. හරිද? මේ 7000න් පළවෙනියටම ගත්ත ඒවායින් නිකුත් කරනවා ඒකක විකුණුම් කරලා තියෙනවා ඒකක 5200ක්. මේ ගත්ත 7000න් මෙන්න ළමයි විකුණුම් මේකක 5200යි. මෙන්න එහෙමනම් ළමයි ඉතිරිය කීයද? ගණන ළමයි 7000න් 5200ක් අඩු කරපුවම ඉතුරු වෙලා තියෙන තොග ඒකක ප්‍රමාණය කීයද? හැමෝම උත්තර දාන්න ළමයි කවුරුවත් දානකම් බලාගෙන ඉන්න එපා මේකට කැපවීමෙන් උත්තර දෙන්න. දැන් ඉස්කෝලවල දාලා තියෙනවා මේ දවස්වල විභාගයට අත්සන් කරන්න එන්න කියලා. හරිද? ඒ කියන්නේ ෂුවර් එකටම ඉතාම ළඟ විභාගෙ තියෙනවා. හැමෝම උත්තර දෙන්න නැත්නම් උත්තර දෙන අය පාස් වෙනවා අනිත් ඒවා ෆේල් වෙනවා. හරිද? තොග ඒකක 1800යි. ඉතුරු වෙලා තියෙන තොග ඒකක ප්‍රමාණය ඒකක තොග ඒකක 1800යි. මෙන්න ළමයි නිකුත් කරලා තියෙන ප්‍රමාණය නිකුත් කරන්නේ 5 ක්‍රමයට 5 ක්‍රමයට ළමයි නිකුත් කරනකොට නිකුත් කරන්නේ මුලින්ම ගත් ඒවා. මුලින්ම ගත් තොග වලින් මුලින්ම ගත්ත තොග වලින් තමයි නිකුත් කරන්නේ ඒක තමයි 5 කියන්නේ. හරිද? ඉතුරු වෙලා තියෙන්නේ අන්තිමටම ගත්ත ඒවායින්. අන්තිමටම ගත් තොග වලින්. හරිද? බැරි වෙලම එලියා ගන්න. මේ MCQ එකෙන් 5 ක්‍රමයෙන් සම්පූර්ණයෙන් කොට දා ගන්න පුළුවන්. 5 ක්‍රමය කියලා කියන්නේ මුලින්ම ගත්ත ඒවා මුලින්ම කාට හරි දෙනවා නම් ඒකට අපි කියනවා 5 ක්‍රමය. එතකොට 5 ක්‍රමයේදී විකුණන්නේ මුලින්ම ගත්ත ඒවායි. එහෙමනම් 5 ක්‍රමයේදී ළමයි ඉතුරු වෙන්නේ මේ අන්තිමටම ගත්ත ඒවායින් තමයි 5 ක්‍රමයට ඉතුරු වෙන්නේ. ඒක තමයි 5 ක්‍රමය කියලා කියන්නේ. දැන් එහෙමනම් මේ 5200 නිකුත් කරන්න වෙන්නේ. මෙන්න මේ 1000න් නිකුත් කරන්න පුළුවන් ටික. මේ 3000න් නිකුත් කරන්න පුළුවන් ටික. ඒත් 5200ක් වෙන්නේ නෑ 4000යි. මේකෙනුත් ටිකක් නිකුත් කර හැකියි. අන්න එතකොට 5200ක් වෙනවා. දැන් එමනම් කොහොමද වෙන්නේ? මේකෙන් කොටසයි මෙන්න මේකෙන් කොටසයි ගියාම 5200 වෙනවා. ඊළඟට ඉතුරු වෙන්නේ පැහැදිලිවම ඉතුරු වෙනවා මෙන්න මේ 500න් කොටසක් ඉතුරු වෙනවා. ඉතුරු ටික ඉතුරු වෙන්නේ මෙන්න මේ. අය අන්තිමටම ගත්තේ මේ. එහෙමනම් විකුණන්නේ ළමයි මේ මුලදීම ගත්ත ටිකෙන් විකුණනවා ඉතුරු වෙන්නේ අන්තිමටම ගත්ත ඒවායින් ඉතුරු වෙන්නේ. දැන් එහෙනම් අපි ගාන හදලා උත්තරේ හොයාගමු. පළවෙනි එකෙන් අහන්නේ තරිඳුගේ ව්‍යාපාරයේ දලලාභය කීයද? දලලාභය හොයන්න නම් මෙන්න මේ විකුණපු ටිකේ පිරිවැය හොයාගන්න ඕන. මේකට මේ විකුණපු පිරිවැය දාපුවම අපිට මෙන්න මෙතනින් එන දලලාභය කියන කෑල්ල හොයාගන්න පුළුවන්. ඒක තමයි උත්තරේ. දැන් මුලින්ම ගත්ත තොග වලින් නම් වික්කේ එහෙනම් මේ 5200 වටිනාකම හොයමු. තොග ඒකක 5200යි 5200 කියන එක හැදෙන්නේ මුලදින්ම ගත්ත තොග ඒකක 1000යි 1000 ගුණ කිරීම 60 ඊළඟට ගත්ත 3000 මුලින්ම ගත්තේ වෙන්නේ විකුණන්නේ 50 ඊළඟට මට කියන්න තව කීයක් මදිද? මෙතන 3000යි 1000යි 4000යි තව මදි වෙලා තියෙනවා 5200 වෙන්න. ඊළඟට ගත්ත තොග වලින් තමයි නිකුත් කරන්නේ. කොච්චරද ළමයි මදි වෙලා තියෙන්නේ? කල්පනා කරලා දාන්න. කොච්චරද ළමයි මදි වෙලා තියෙන්නේ?
3,000 1000 4,000යි 4,000න් මදි වෙලා තියෙනවා 5,200ක් වෙන නම් තව එකක 1,200ක්. අන්න 60 ගානේ ගත්තා 50 ගානේ ගත්තා ඊළඟට අරගෙන තියෙන්නේ 55 ගාන. දැන් ළමයි මෙන්න මේ ටික ගුණ කරලා අරගෙන මෙතනට ගන්න ළමයි එකතුව. එකතුව කීයක් එනවද කියලා ගන්න. chat එකට දාන්න හැමෝම එකතු කරලා මෙතනට කීයක් එනවද කියලා. ගුණ කරලා අරගෙන කීයක් එනවද ළමයි 27,276,000යි. 2,76,000ක් එනවා එකතුව. එහෙමනම් මෙන්න මෙතනට දාගන්න. මේ තියෙන ළමයි මුලින්ම ගත්ත තුග වලින් විකුණපු ටිකේ පිරිවැය. මෙන්න විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැය 2,76,000යි. දැන් එහෙමනම් 2,76,000 බෙදන්න 100න් ගුණ කරන්න 10න් හොයාගන්න දලලාභය කීයද කියලා. හොයාගන්න දලලාභය 27,600යි. 27,600යි පළවෙනි එකට උත්තරේ අංක 1. පළවෙනි එකට උත්තරේ අංක 1. හරිද? ඒකට හරිනම් ළමයි හරි දාන්න. හරි. දෙවෙනි එක 2025 3.31 දිනට තොගේ අගය නිවැරදිව දැක්වෙන්නේ. තොගයේ අගය නිවැරදිව දැක්වෙන්නේ. මෙන්න ළමයි අන්තිමට ගත්ත තොගේ එකක ටික. මේකේ වටිනාකම අපි හොයාගන්න ඕනේ. මේකේ වටිනාකම හැදෙන්නේ කොහොමද? මේ 1,800 හැදෙන්නේ අන්තිමටම ගත්ත තොග එකක 500ක් එකක් 50 ගානේ. ඒ ටික විතරකුත් නෙමෙයි. තව සෙට් වෙනවා. ඊළඟට ළමයි ඊට කලින් ගත්තේ ඒවයි. ඊට කලින් ගත්තේ එකක් 55 ගානේ. 1,800ක් වෙන්න නම් මේකෙන් ඉතුරු වෙන්න ඕනි තව 1,300ක්. 1,300ක් ඉතුරු වෙන්න ඕනි. ඒ කියන්නේ එකක් 55 ගානේ. සමානයි කියලා දාලා ගන්න. 5 වරක් 5 25යි. 25,000යි. මෙන්න මේ 1,355න් ගුණ කරලා ගන්න. 1,300 ගුණ කිරීම 55 කීයද? 1,355න් ගුණ කරපුවම කීයද? 71,500යි. 71,500යි. එතකොට ළමයි අවසාන උත්තරය වෙන්නේ. අවසාන පිළිතුර කීයද? 96,500යි. 96,500යි. මේ 96,500 තමයි අවසාන තොගයේ පිරිවැය. අන්තිමට ඉතුරු වෙලා තියෙන අවසන් තොග පිරිවැය තමයි මේ තියෙන්නේ. අන්තිමට ඉතුරු වෙලා තියෙන තොගයේ පිරිවැය තමයි මේ තියෙන්නේ. අවසන් තොගයේ පිරිවැය. හරි. ඒක ගන්න ළමයි. මේ ටික පැහැදිලිව ලියාගත්තේ නැති ළමයි ලියා ගන්න. වෙලා මදි ළමයි ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගහගන්න. 5-4 ක්‍රමයට අන්තිමට ඉතුරු වෙන්නේ අන්තිමටම ලබාගත්ත තොග වලින් තමයි ළමයි අන්තිම තොගේ ඉතුරු වෙන්නේ. අන්තිමටම ලබාගත්ත තොග වලින් තමයි අන්තිම තොගේ ඉතුරු වෙන්නේ.
right. හරි. දැන් බලන්න ළමයි. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ බලන්න. තුන්වෙනි එක. කළමනාකරන ගිණුම්කරණයට අදාළව පහත ප්‍රකාශවල සත්‍ය හෝ අසත්‍යභාවය දක්වන්න. කළමනාකරන ගිණුම්කරණයට අදාළව සත්‍ය හෝ අසත්‍යභාවය දක්වන්න. ඒ කළමනාකරන ගිණුම්කරණය හයිලයිට් කරගන්න ළමයි පළවෙනියටම තිබ්බනේ කළමනාකරන ගිණුම්කරණයට අදාළව කියලා. ආන්න එක හයිලයිට් කරගන්න. අනිවාර්යෙන් තියෙන්න ඕනේ ඒක. දැන් අපි මේ කතා කරන්නේ කළමනාකරන ගිණුම්කරණය ගැන. හරි. බලන්න මේකේ කළමනාකරන ගිණුම්කරණයට අදාළව පහත ප්‍රකාශවල සත්‍ය හෝ අසත්‍ය බව දක්වන්න. කළමනාකරන ගිණුම්කරණයේදී සමස්ත ව්‍යාපාරයේම එක් ඒකකයක් ලෙස සැලකීම අනිවාර්ය වේ. අසත්‍යයි. ලියා ගන්න එතනින් කළමනාකරන ගිණුම්කරණයේදී කළමනාකරුවන්ගේ අවශ්‍යතාවය මත වෙන වෙනම තොරතුරු සපයයි. කළමනාකරුවන්ගේ අවශ්‍යතාවය මත වෙන වෙනම තොරතුරු සපයයි. B. කළමනාකරන ගිණුම්කරණයේ පිරිවැය ගිණුම්කරණයේ කොටසකි අසත්‍යයි. අසත්‍යයි. එහෙම එකක් නෑ. C. කළමනාකරන ගිණුම්කරණයේදී විශ්වාසදායී නියෝජ්‍යත්වයට වඩා අදාළතාවය කෙරෙහි සැලකිල්ලක් දක්වනු ලබයි. සත්‍යයි. කළමනාකරුවන්ට අවශ්‍ය වෙන්නේ විශ්වාස තොරතුරු වලටත් වඩා ඒ වෙලාවට අදාළ තොරතුරු. දැන් වැදගත් වැලියබල් තොරතුරු මොකක්ද? ඒක තමයි කළමනාකරුවන්ට අදාළ. සමහර වෙලාවට කළමනාකරන ගිණුම්කරණයේ මූලාශ්‍ර ලේඛනවත් නැහැ. නිකන් හදලා ඉස්සරහට තියෙන අයවැයගත තොරතුරු. ලියන්න ළමයි. අයවැයගත තොරතුරු කළමනාකරන ගිණුම්කරණයෙන් සපයයි. කළමනාකරන ගිණුම්කරණයෙන් අයවැයගත තොරතුරු සපයයි. එම තොරතුරු විශ්වාසදායීතාවයට වඩා අදාළ වේ. කළමනාකරන ගිණුම්කරණයේ විශ්වාසදායී තොරතුරු වලට වඩා අදාළතාවය ආරක්ෂා වෙනීමයි සපයන්නේ. කියන්නේ අර ලියපු වාක්‍ය ලියාගන්න. කළමනාකරන ගිණුම්කරණයේදී අයවැයගත තොරතුරු සපයයි. එම තොරතුරු වල විශ්වාසදායීතාවයට වඩා අදාළ තොරතුරු සපයයි. විශ්වාසදායීතාවයට වඩා අදාළ තොරතුරු සපයයි. C. ඊළඟ D. වර්තමානයේදී මූල්‍ය ගිණුම්කරණයේ මෙන්ම කළමනාකරන ගිණුම්කරණයද නීතිමය අවශ්‍යතාවයක් බවට පත් වී තිබේ. අසත්‍යයි. නීතිමය අවශ්‍යතාවයේ මූල්‍ය ගිණුම්කරණය විතරයි. මූල්‍ය ගිණුම්කරණය විතරයි නීතියට අදාළ තොරතුරු සපයන්නේ. කළමනාකරණයකට නීති රීති නෑ. ප්‍රමිතනේ සංකල්පනේ කිසිම දෙයක් කළමනාකරණයකට අදාළ වෙන්නේ නෑ. ඊළඟට 4. පහත ගිණුම් ඇතුළත් වන මූල්‍ය ප්‍රකාශනවල සංරචකය වන්නේ. පහත ගිණුම් ඇතුළත් වන මූල්‍ය ප්‍රකාශන වලට අදාළ සංරචකය වන්නේ. 1. ආපසු එවුම් මූල්‍ය ප්‍රකාශන සංරචකයි මූලිකාංගයි මොනවද? අටල ගන්න එපා. සංරචක මොනවද? මූලිකාංග මොනවද? මතක් කරලා බලන්න. මූලිකාංග. මූලිකාංග කියන්නේ හදන්න මුල් වෙන දේවල්. මූලිකාංග කියලා ලියාගන්න. වත්කම් වක්කීම් ආදායම් වියදම් හිමිකම්. මේ ප්‍රශ්න ආපුවම ගොඩක් දෙනෙක්ට කෙලවෙන තැන තමයි ඔන්න ඔතන. හරිද? මූල්‍ය ප්‍රකාශන මූලිකාංගයි සංරචකයි පටල ගන්න. මූලිකාංග කියන්නේ වත්කම් වක්කීම් ආදායම් වියදම් හිමිකම්. සංරචක කියන්නේ ලාභ හෝ අලාභ ප්‍රකාශනය, මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, හිමිකම වෙනස් වීමේ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය, වැදගත් ගිණුම් කරන සටහන්. අන්න ඒවා තමයි මොනවද?
මූල්‍ය ප්‍රකාශන සංරචක. මේකේ අහලා තියෙන්නේ ඒක. එහෙනම් ඒකේ දාගන්න. ආපසු යමු. මොනවද? ආපසු යමු කියන්නේ? ආපසු යමු. ලාභ හෝ අලාභ ප්‍රකාශනය දාන්නේ. ආදායම් ප්‍රකාශ. ලාභ අලාභ හා වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශ. බදු වෙන් කිරීම. ඉරි ගහගන්න වෙන් කිරීම. මතකද සමාගම් ගණන් වල අපි දාන්නේ කොහෙද බදු වෙන් කිරීම. කියන්නේ ගෙවිය යුතු බද්ද. ජංගම වගකීම්. ඒ කියන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. රඳවාගත් තිපයුම්. මූල්‍ය තත්ත්ව හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය. රඳවාගත් තිපයුම් දාන්නේ හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය. මෝටර රථ විකුණුම් ලාභ. ලාභ ලාභ හා වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශය. හරි. ඊළඟට එන්න ළමයි පස්වෙනි ප්‍රශ්නේ. පස්වෙනි එක අපෙන් ඉල්ලන්නේ ලාභය හෝ අලාභය ගණනය කරන්න. ලාභය හොයන්න අපි දන්නවා ක්‍රම තියෙන්නේ දෙකයි. ලාභය හොයන ක්‍රම දෙක තමයි එකක් ලාභය හොයන්න පුළුවන් ආදායම් ප්‍රකාශනයේ ඒකට තියෙන්න ඕනේ ආදායම් වියදම් ටික ඔක්කොම තියෙන්න ඕනේ. ඊළඟට අනිත් එක තමයි ලාභ සමීකරණයෙන් පුළුවන්. මේක බැලුව බැලමට පේනවා ළමයි. අපිට මේක බැලුව බැලමට බලා ගන්න පුළුවන්. මේකේ තියෙන්නේ ළමයි ආදායම් වියදම් නෙමෙයි මේකේ තියෙන්නේ මොනවද? වත්කම් සහ වගකීම් ඒව තමයි මේකේ තියෙන්නේ. හරිද? කාරක ප්‍රාග්ධනයේ තියෙනවා 195යි කියලා. ලියාගන්න මේ හයිලයිට් කරලා ඉස්සරහින් ලියාගන්න. කාරක ප්‍රාග්ධනය කියලා තියෙන තැන ලියාගන්න. ජංගම වත්කම් ඍණ ජංගම වගකීම්. ජංගම වත්කම් ඍණ ජංගම වගකීම් සමානයි කාරක ප්‍රාග්ධනය. හරි. මේ ගානදී අපිට ලාභය හොයන්න තියෙන්නේ පැහැදිලිවම අපි දන්නවා ආදායම් ප්‍රකාශනය නෙමෙයි මේ ලාභ සමීකරණය. ලියාගන්න ලාභ සමීකරණය ලාභය සමානයි අග ප්‍රාග්ධනය ඍණ මුල ප්‍රාග්ධනය ධන ගැනිලි ඍණ අමතර ප්‍රාග්ධනය. ඍණ අමතර ප්‍රාග්ධනය. මේක තමයි ළමයි ලාභය හොයන සමීකරණය. හරිද? ඊට පස්සේ කාරක ප්‍රාග්ධනයේ වැඩි වෙලාලු මෝටර රථයක් යොදවලා ගැනිලි කළා. ජංගම නොවනවත්කම් දීලා තියෙනවා ජංගම නොවන වගකීම් දීලා තියෙනවා. ඒතකොට ජංගමවත්කම් වල වෙනුවට දීලා තියෙන්නේ ළමයි කාරක ප්‍රාග්ධනය. එහෙනම් මෙන්න මේ ගාන පට්ට අමාරු ගානක් ඒ වුණාට මාර ලේසි ක්‍රමයකින් හදන්න පුළුවන්. ලියා ගන්න ළමයි වත්කම් සමානයි පොඩක් ඉඩ ඇතුව ලියා ගන්න වගකීම් ධන හිමිකම්. වත්කම් සමානයි වගකීම් ධන හිමිකම්. වත්කම් සමානයි වගකීම් ධන හිමිකම්. හරි. දැන් බලන්න කාලච්ඡේදයේ තුලදී කාරක ප්‍රාග්ධන 195කින් ඉහළ ගොස් ඇත. මෙන්න කාරක ප්‍රාග්ධනය සමානයි ජංගම වත්කම් ඍණ ජංගම වගකීම්. ජංගම වත්කම් ඍණ ජංගම වගකීම්. මේ ටික ඔක්කොම ළමයි ඉතාම පිළිවෙලට ලියාගන්න. හරි. දැන් බලන්න ළමයි මේ MCQ එකේ ඔයාලා මේක ලියාගන්න ඇති. දැන් මේකේ තියෙන තොරතුරු ටික දාගමු. වත්කම් කොටස් දෙකයි. එකක් තමයි ජංගම නොවන. අනිත් එක තමයි ජංගම. හරිද? මේක ජංගම නොවන. මේක ජංගම. කොටස් දෙක ගානේ තියෙනවා. මෙන්න ළමයි අවුරුද්ද මුල. මෙන්න ළමයි අවුරුද්ද අග.
මුල ගණන් ටික අග ගණන් ටික. හරිද? මේ විදිහට තියෙන්නේ. දැන් බලන්න මේකේ මේක නියම ප්‍රශ්නයක්. කාලච්ඡේදයේ කාරක ප්‍රාග්ධනය 195කින් ඉහළ ගොස් ඇත. ඉහළ ගියා කියලා කියන්නේ මෙන්න බලන්න මුල තිබ්බ ගාන, මෙන්න බලන්න අග තිබ්බ ගාන. ඔය දෙකෙන් එකක්වත් දන්නේ නැහැ. මුලයි අගයි දන්නේ නැහැ. වැඩි වෙලාලු කීයකින්ද? 195කින්. මුලට සාපේක්ෂව අන්තිම දවසේ වැඩි වෙලා 195යි. 195කින් වැඩි වෙලා. කාරක ප්‍රාග්ධනය. කාලච්ඡේදය තුල අයිතිකරු 75000ක් වටිනා රථයක් ව්‍යාපාරයට යොදවා ඇති අතර අමතර ප්‍රාග්ධනය 75යි. අමතර ප්‍රාග්ධනය 75යි. 8000 බැගින් ත්‍රිමාසිකව මුදල් ගැල්ලි කර ඇත. ගාණය අහන්නේ ළමයි වර්ෂයේ ලාභයනේ. 8000 බැගින් ත්‍රිමාසිකව ගැල්ලි කළා. මාස 3කට වරක්. අවුරුද්දන මාස 3ේම කීයක් තියෙනවද? 4යි. 12 බෙදීම 3 4යි. ඒතර අවුරුද්දන මාස 3ේම 4ක් තියෙනවා. 8000 ගානේ 4 පාරක් ගැල්ලි කළා. ගැල්ලි වල ගාන කියන්නේ 8000 ගානේ 4 පාරක් ගැල්ලි කරා නම් ගැල්ලි වල ගාන කීයද? 8000 ගානේ 4 පාරක්. කීයද? 32000යි. 8000 ගානේ 4 පාරක් ගැල්ලි කරා කියලා කියන්නේ 32000ක් ගැල්ලි කළා. 32000ක් ගැල්ලි කළා. දැන් අර උඩම වගුව ඇතුලේ තියෙන ටික. ඒක ලකුණු කරගන්න මුල දවසයි අග දවසයි. 2024 කියන්නේ මුල 24 3යි 31 කියලා දාගන්න 4යි 31 තියෙන්නේ. 25 කියන්නේ අග. මුල අනිත් එක අග. මුල දවසේ ජංගම නොවන වත්කම් 350යි. අග දවසේ ජංගම නොවන වත්කම් ටික 300යි. ජංගම නොවන වගකීම් 180යි. අන්තිම දවසේ 115යි. right. මේක ඒකට අදාළව තමයි මේ තොරතුරු දීලා තියෙන්නේ. මේ ජංගම වත්කම් වලටයි ජංගම වගකීම් වලටයි අදාළව තමයි මේක දීලා තියෙන්නේ. ඒතර කොහොමද දාගන්නේ? මෙහෙම දාගන්න. අපිට මේක හදන්න ක්‍රම ගණනාවක් තියෙනවා. මේක ඇතුළ ගලපලා ගන්න එක මාර විදිහට කරන්න පුළුවන්. මේ දෙක අතර වෙනස ගත්තා, මේක අතර වෙනස ගත්තා, මේක දාලා ගන්න පුළුවන්. හරිද? එහෙම නැත්තම් අපිට පුළුවන් එහෙම ගන්නේ නැතුව මුල දවසේ මේවා කීයක්වත් තිබිලා නැහැ කියලා ගන්න. මුල දවසේ කිසිම දෙයක් තිබිලා නැහැ. එහෙමනම් මට කියන්න ළමයි මුල දවසේ හිමිකම කීයද? මුල ප්‍රාග්ධනය කීයද? මුල දවසේ ජංගම වත්කම් තිබුණෙත් නෑ. ජංගම වගකීම් තිබුණෙත් නෑ. මේ 350යි 180යි විතරයි තිබුණේ. එහෙනම් හිමිකම කීයද? කියන්න ළමයි. කීයද හිමිකම? 170යි. කිසිම දෙයක් තිබ්බේ නෑ මුල දවසේ. මුල ප්‍රාග්ධනය 170යි. අවසාන එක අන්න ඒක හොයන්න ඕනේ. දැන් කොහොමද හොයන්නේ? මුලයි අගයි අතර වෙනස 195යි. මෙතන 195ක් ඇවිල්ලා. වැඩිවීමක් තියෙනවා 195ක. එහෙනම් මෙතන 195ක් තියෙන්න නම් මේ දෙකේ කොහොමද තියෙන්නේ? මං කියනවා මේකේ කීයක්වත් නැහැ. වෙනසක් නැහැ. වෙනස තමයි අදාළ වෙන්නේ. මේක 195යි. අන්තිම දවස වෙද්දී ජංගම වගකීම් නැහැ. ජංගම වත්කම් වල ගාන 195යි. එහෙමනම් අන්තිම දවසේ හිමිකම කීයද? අන්තිම දවසේ හිමිකම කීයද? දැන් කැලේ එකේ ගහන්න ළමයි.
300යි 195යි එකතු කරලා අඩු කරන්න 115ක්. අඩු කරන්න 115ක් හිමිකම කීයද? 300යි 195යි එකතු කරලා අඩු කරන්න 115ක් අන්තිමට හිමිකම කීයද? 380යි. එහෙනම් ආදේශ කරගන්න ළමයි අවසාන ප්‍රාග්ධනය 380යි. එහෙමනම් දැන් හොයාගන්න ලාභය රුපියල් කීයද? ලාභය රුපියල් කීයද? සුළු කරලා අරගෙන දාන උත්තරේ. හරි. ලාභයෙන් කීයද ළමයි? 167යි. ලාභයෙන් 167යි. හරි. ගැනිලි 32 ගත්තේ කොහොමද කියලා ප්‍රශ්නයක් අහලා තියෙනවා. ගැනිලි 32 ගත්තේ කොහොමද ළමයි? ත්‍රිමාසිකව 8000 වගෙන් ගැනිලි සිදු කර තිබිනි. ත්‍රිමාසික කියන්නේ මාස 3කට සැරයක් 8000 ගාන ගැනිලි කරනවා. අවුරුද්දට කී පාරක් ගැනිලි කරලා දෙනවා? ත්‍රිමාසිකව 8000 බැගින් අවුරුද්දට මාස 3 ඒවා 4ක් තියෙනවා. එහෙමනම් මේ 32000 ගත්තේ 8000 ගුණ කිරීම 3ේම 4ක් තියෙන නිසා ඒකෙන් තමයි මෙන්න මේ 8000 අපි ගත්තේ. 32000 ගත්තේ. ත්‍රිමාසිකව මාස 3කට වරක් ගැන්ලි කරලා තියෙනවා. ඒකයි. එහෙනම් ළමයි ලාභය ගන්න කීයද? 167යි. එහෙනම් ලියන්න උත්තරේ 167000යි. 167000යි. ඊගාවට පහත එක් එක් අවස්ථාවට අදාළ වෙන ගිණුම් කරන සංකල්ප ඉදිරියෙන් දක්වන්න. අවස්ථාව සංකල්පය. අංක 1. ව්‍යාපාරය විසින් තොගය අගය කිරීම සඳහා අයිතම ක්‍රමය යොදා ගැනීම. තොගය අගය කිරීම සඳහා අයිතම ක්‍රමය. ලියාගන්න ළමයි පැත්තකින්. තොගය අගය කරන්න ක්‍රම දෙකයි. අයිතම ක්‍රමය, කාණ්ඩ ක්‍රමය. එකිනෙක අයිතමයෙන් අයිතමය බලබලා තොගය අගය කරනකොට එක විචක්ෂණයි, අසුභවාදී. අන්න අසුභවාදී තොරතුරු සැපයීම. එහෙමනම් ළමයි විචක්ෂණ සංකල්පය. අයිතම් ක්‍රමය යොදා ගන්නවා නම් තොගය අගය කරන්න. ඒක ළමයි අසුභවාදී ක්‍රමය. අසුභවාදී ක්‍රමය කියලා කියන්නේ විචක්ෂණ සංකල්පය. විචක්ෂණ සංකල්පය. 2. කල්බදු වගකීම ජංගම හා ජංගම නොවන ලෙස වෙන්කර හඳුනා ගැනීම. ජංගමයි ජංගම නොවනයි කියලා වෙන්වෙන් කරලා හඳුනා ගන්නවා. වෙන්කර හඳුනා ගැනීම ජංගම නොවන වර්ග කරන්නේ අඛණ්ඩ පැවැත්ම සංකල්පය අනුව. ජංගම නොවන වර්ග කරන්නේ අඛණ්ඩ පැවැත්මට අනුව. 3. වටිනාකම සාපේක්ෂව අඩුවත්කම් මිලදී ගැනීම එක්වරම වියදමක් ලෙස හඳුනා ගැනීම. චූටි චූටිව ගණන් ගන්නේ මොකද්ද? ප්‍රමාණාත්මක භවයේ සංකල්පය. අංක 4. දේපල පිරියුතුප කරන ක්ෂය කිරීම සඳහා පෙර වසරේ අනුගමනය කරන ලද ක්ෂය ක්‍රමය භාවිතා කිරීම. දේපල පිරියුතු උපකරණ ක්ෂය කිරීම සඳහා පෙර වසරේ අනුගමනය කළ ක්ෂය ක්‍රමය හඳුනා ගැනීම. සංගතතා සංකල්පය. එකම විදිහට අඛණ්ඩව අපි ගිණුම් ගත කිරීම කරනවා. සංගතතා සංකල්පය. එකම විදිහට
අකණ්ඩව තොරතුරු සැපීම කරන සංගතතා සංකල්පය. එන්න 7 හා 8 ප්‍රශ්නවලට පාලන ගිණුම් සම්බන්ධ ප්‍රශ්නයක් කියවන්න. නිතූගේ ව්‍යාපාරයේ මාසයට අදාළව පහත් තොරතුරු ලබා දිය. කියවන්න ළමයි හැමෝම කියවන්න මේක. 2025 3:31 දිනට මෙම ව්‍යාපාරයේ වෙළඳ ගෙවිය යුතු දැයි ශේෂය ශේෂ ලැයිස්තුවේ එකතුව 380ක් වන අතර එදිනට වෙළඳ ගෙවිය යුතු දෑ පාලන ගිණුමේ ශේෂය සමග එකඟ නොවීය. පසුව කරන ලද විමර්ශනයකදී පහත් දෑ හෙළිදරව් විය. මාර්තු මාසයේ ගැනුම් ජර්නලයේ 14000ක් වැඩියෙන් එකතු කර තිබිණි. මේ වෙළඳ ණය හිමි වගකීම් කමනට ගෙවූ 3000ක් රමණගේ ගෙනුමේ 30000ක් ලෙස හරට සටහන් වී තිබිණි. ගෙවනකොට මුදල් බැර ණය හිමියා හර තමයි මෙයාලා හරමයි කරලා තියෙන්නේ. උනාට කමන වෙනුවට රමණගේකට දාලා තියෙන්නේ 3000 වෙනුවට 30යි කියලා 27000ක් වැඩියෙන් හිත කරලා. ඒ කෙනාගේ තනි ගිණුම 2000ක ලදවට්ටම පාලන ගිණුමේ දෙවරක් බැර කර තිබිණි. ලදවට්ටම් පාලන ගිණුමට මොනා කරනවද? මොන පැත්තටද දාන්නේ? ණයින් පාලන ගිණුමට ලදවට්ටම් දාන්නේ හර පැත්තට. බැර පැත්තට දෙපාරක් දාලා. වැරදි. 90000ක වෙළඳ ලැබිය යුතු දෑ ශේෂයක් පියවීමට වෙළඳ ගෙවිය යුතු දෑ ශේෂයක් සමග හිලව් කිරීම අදාළ වෙළඳ ගෙවිය යුතු දෑ ගිණුමෙන් මගහැරී තිබීම. පාලන ගිණුම් වල නිවැරදිව සටහන් කර ඇත. හරි. එතකොට අහන්නේ වෙළඳ ගෙවිය යුතු දෑ පාලන ගිණුමේ ශේෂය වන්නේ. වෙළඳ ගෙවිය යුතු දෑ පාලන ගිණුමේ ගාණ කීයද කියලා අහනවා. වෙළඳ ගෙවිය යුතු දෑ පාලන ගිණුමේ ගාණ කීයද අහනවා. හරිද? ඊට පස්සේ අහනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ඇතුළත් කළ යුතු වෙළඳ ගෙවිය යුතු දෑ ශේෂය. මූල්‍ය තත්ත්වයේ දාන්න ඕනි වෙළඳ ගෙවිය යුතු දෑවල ගාණ කීයද කියලා. මූල්‍ය තත්ත්වයේ දාන්නේ කීයයි කියලා. වෙළඳ ගෙවිය යුතු දෑ. මූල්‍ය තත්ත්වයේ දාන්නේ හරියටම හරියට. රූල් කරගන්න ළමයි හැමෝම සංශෝධිත ණය හිමි පාලන ගිණුමයි තනි ගිණුම නිවැරදි කිරීම. ණය හිමි තනි ගිණුම නිවැරදි කිරීම. සංශෝධිත ණය හිමි පාලන ගිණුමයි තනි ණය හිමි ගිණුම නිවැරදි කිරීමයි. තනි ණය හිමි ගිණුම නිවැරදි කිරීම. මේක ළමයි ණය හිමි කියලා කියන්නේ වගකීම්. වැඩිවීම හර නෙමෙයි. අඩුවීම හර වැඩිවීම බැර. හරිද? එහෙනම් දාගන්න මේ ධන පැත්ත මේ ඍණ පැත්ත. මේකේ ධන පැත්ත මේ ඍණ පැත්ත. දාගන්න පැහැදිලිව දාගන්න. තනි ගිණුම් වල වෙලා තියෙන වැරදි තනි ගිණුම්ෙන් අපි නිවැරදි කරනවා. පාලන ගිණුමේ වෙලා තියෙන වැරදි අපි පාලන ගිණුමෙන් නිවැරදි කරනවා. තනි ගිණුමේ වැරදි අපි තනි ගිණුමෙන් නිවැරදි කරනවා. පොදුවේ පාලන ගිණුමේ වෙලා තියෙන වැරදි පාලන ගිණුමෙන් නිවැරදි කරනවා. හරි. දැන් බලමු. නිතූගේ ව්‍යාපාරය මාර්තු මාසයට අදාළව පිළියෙල කර ඇති පහත තොරතුරු ඔබට ලබා දී ඇත.
ශේෂ ලැයිස්තුවේ එකතුව 380යි. ඉරි ගහගන්න ශේෂ ලැයිස්තුව කියන එකට. එතන උඩින් ලියා ගන්න ළමයි තනිගිනුම කියලා. ශේෂ ලැයිස්තුව කියන එකට ඉරි ගහගන්න එතන උඩින් ලියා ගන්න තනිගිනුම කියලා. තනිගිනුමේ දැනට එකතුව 380යි. ඊගේ 380යි. පාලන ගිණුමේ දැනට එකතුව. නහිමි කියන්නේ වගකීම. දන්නේ නැහැ කොටුවක් දාගන්න. ඒක තමයි ප්‍රශ්නෙන් අහලා තියෙන්නේ. අපි ඒක තමයි හොයන්න ඕනේ. බලන්න පළවෙනි ඩොට් එක. මාර්තු මාසයේ ගැනුම් ජර්නලයේ 14000ක් වැඩියෙන් එකතු කර තිබිනි. ජර්නලයක එකතුව බලපාන්නේ මෙන්න බලන්න ජර්නලය. හරිද? මේක ඇවිල්ලා ගැනුම් ජර්නලය. ගැනුම් ජර්නලයේ තියෙන එක එක්කෙනාගේ ගණන්. එක එක්කෙනාගේ ගණන් යන්නේ තනි තනි ගිණුම් වලට. ළමයි මේකේ එකතුව එන්නේ. එකතුව එන්නේ පාලන ගිණුමට. එහෙනම් එකතුව වැරදිලා වරදින්නේ පාලන ගිණුම 14000ක් වැඩියෙන් එකතු කරාලු. ගැනුම් වල දිත්ව සරහන මතක් කරන්න. ගැනුම් වල දිත්ව සරහන ගැනුම් ගිණුම හර ණයහිමි ගිණුම බැර. ගැනුම් ගිණුම හර ණයහිමි ගිණුම බැර. ගැනුම් දාන්නේ බැර පැත්තට. දාලා තියෙන්නේ බැර පැත්තට වැඩියෙන් 14ක්. එහෙනම් හර කරන්න ළමයි ගැනුම් කියලා 14යි. හර කරන්න ගැනුම් කියලා 14යි. වැඩිපුර බැර කරලා තියෙන එක ජර්නලේ එකතුව යන්නේ පාලන ගිණුමට. පාලන ගිණුමට ගිහිල්ලා තියෙන ගාන වැඩි හින්දා අපි හර කරා. දෙවෙනි කමෙන්ට් එකේ වූ 3000ක් රමණගේ ගිණුමේ 30000ක් ලෙස හරට සටහන් වී තිබෙනවා. ගෙවනකොට ඉරි ගහගන්න ගෙව් ඕනෑම මුදලක් ගෙවනකොට මුදල් ගිණුම බැර නහිමියාගේ ගිණුම හර. තනි එක්කෙනාගේ ගිණුමට මේ ගෙවලා තියෙන්නේ. ගෙවපු ගාන වැරදියට දාලා. කොහෙට හරි හර වෙලා හැබැයි හර කරන්න ඕනි ගාන 3000යි හර කරලා තියෙනවා ළමයි 30. වැඩිපුර හර කරලා බැර කරන්න ගෙව් මුදල් වරද හර වෙන්න ඕනි. ගිණුමේ නම නම් මාරු වුණාට ශේෂයට බලපෑමක් නැහැනේ. ඒක අදාළ කරගන්න එපා. හරිද? එතකොට ළමයි 3ක් හර වෙන්න ඕන එකට 30ක් හර වෙලා නම් බැර කරන්න 27යි. බැර කරන්න 27යි. දෙක 2000ක් වූ ලදවට්ටම් පාලන ගිණුමට දෙවරක් බැර කර තිබිනි. රුපියල් 2000ක ලදවට්ටම් පාලන ගිණුමට දෙවරක් බැර කර තිබිනි. ලදවට්ටම් ටික දෙපාරක් බැර කරලා පාලන ගිණුමට දෙවරක් බැර කර තිබිනි. ලදවට්ටම් දාන්නේ ළමයි බැර පැත්තට නෙමෙයි. ලදවට්ටම් දීපුවම නහිමි අඩු වෙනවා. අඩු වෙන එක හදන්න නම් අපි හර කරන්න ඕනේ ලදවට්ටම් කියලා. මෙන්න බලන්න. හරියට නම් ලදවට්ටම් කියලා අපි දාන්න ඕනේ හර පැත්තට 2000යි. මෙයාලා වැරදියට දාලා තියෙන්නේ ලදවට්ටම් කියලා බැර කළා 2යි. දෙවරක් බැර කර ඇත. මේක නිවැරදි කරන්න නම් කීයක් හර කරන්න ඕනිද? කල්පනා කරලා දාන්න. ළමයි මට දාන්න. කීයක් හර කරන්න ඕනිද? මේක නිවැරදි කරන්න. 2000ක් තමයි හරියට නම් හර කරන්න ඕනේ. ඒ වුණාට මෙයාලා වැරදියට කරලා තියෙන්නේ දෙවරක් බැර කර ඇත. එහෙනම් හර කරන්න ඕනේ රුපියල් කීයක් හර කරන්න ඕනිද? 4000ක්ද 6000ක්ද? කීදහක් හර කරන්න ඕනද? 6000ක් හර කරන්න ඕනේ. ඇයි මෙන්න මේ 4000 නැති කරන්න නම් හර කරන්න ඕනේ 4යි. මේ ඇත්ත ගාන දාන්න නම් ළමයි හර කරන්න ඕනේ තව 2ක්. ඔක්කොම ගාන හර වෙන්න ඕනේ 6ක්. එහෙනම් ලදවට්ටම් කියලා පාලන ගිණුමට හර කරන්න 6යි. ලදවට්ටම් කියලා පාලන ගිණුමට හර කරන්න 6යි. ඉවරයි. අන්තිම ඩොට් එක. 90000ක වෙළඳ ලැබී යුතු දෑ ශේෂයක් වෙළඳ ගෙවිය යුතු දෑ ශේෂයක් සමග හිලව් කිරීමේදී ශේෂය කපලා දානවා. දෙක ලැබෙන්න ඕනි මං එයාට දෙන්න. එයා මට දෙන්න ඕනි මං එයාට දෙන්න ඕනි. ඒක නෙමෙයි. ඒක හිලව් කිරීමට අදාළව වෙළඳ ගෙවිය යුතු දෑ ගිණුමෙන් මගහැරී තිබිනි. වෙළඳ ගෙවිය යුතු අදාළ වෙළඳ ගෙවිය යුතු දෑ හයිලයිට් කරගන්න. අදාළ වෙළඳ ගෙවිය යුතු දෑ තනි ගිණුමේ දාලා නැහැ. තනි ගිණුමට දාන්න. හිලව් කරනකොට ශේෂය නැති වෙලා යනවා කියන්නේ අඩු වෙනවා. හිලව් කිරීම කියලා හර කරන්න. කීයද හර කරන්න? 90යි.
හර කරන්න 90. දැන් දාමු අපි මේ බලන්න. දැන් මේකේ මුල ගාන දන්න විශේෂ කරගන්න බෑනේ. ඉස්සර වෙලා තනිගිනුම් වල නිවැරදි ගාන හොයාගන්න. තනිගිනුම ශේෂ කරලා ගන්නකො පාගි. තනිගිනුම් වල හරිම ගාන. තනිගිනුම් වල හරිම ගාන හොයාගන්න. මුලින්ම කීයද ළමයි 317යි. ඔන්න තනිගිනුම් වල හරිම ගාන 317යි. එහෙනම් පාලන ගිණුමෙත් හරිම ගාන වෙන්න ඕනේ 317. එහෙනම් පාලන ගිණුමේ මුල කීයක් තියෙන්න ඇතිද? පාලන ගිණුමේ මුල කීයක් තියෙනවද? ගිණුම ශේෂ කරලා ගන්න. 337යි. මෙතන 20යි 337යි 337යි මෙතනට එන්නේ 337යි. තෝරා බේරාගෙන පිළිතුරු දෙක හරියට ලියන්න. මූල්‍ය තත්ත්වයේ දාන්නේ කීයද? පාලන ගිණුමේ වැරදි ගාන කීයද? ව්‍යාපාරයේ පිළියෙල කර තිබූ වෙළඳ ලැබිය යුතු දෑ. හයිලයිට් කරගන්න පිළියෙල කර තිබූ වෙළඳ ලැබිය යුතු දෑ පාලන ගිණුමේ විශේෂය. පිළියෙල කරලා තියෙනවා. හදලා තියෙන පාලන ගිණුමේ ගාන 337යි. දැනට හදලා තියෙන පාලන ගිණුමේ ගාන 337යි. ඊළඟට තනිගිණුම නිවැරදි කරාට පස්සේ ආව නිවැරදි ගාන පාලන ගිණුමේ නිවැරදි එකයි තනිගිණුමේ නිවැරදි එකයි දෙකම හරි. එහෙනම් ළමයි මූල්‍ය තත්ත්වයේ දාන්න මේ හරියටම හරි ගාන 317යි. හරියටම හරි ගාන 317 තමයි මූල්‍ය තත්ත්වයේ දාන්න. මූල්‍ය තත්ත්වයේ දාන්න ඕනේ හරියටම හරි ගාන 317යි. right. ඒ ප්‍රශ්නෙත් ඉවරයි. ඊළඟට එන්න ළමයි 9. අංක 9 ප්‍රශ්නය. කියවන්න ළමයි අංක 9 ප්‍රශ්නය. තියරි ප්‍රශ්නයක් තියෙනවා. හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් පහත ප්‍රකාශනවල සත්‍ය අසත්‍යතාවය එළිය. ඒ කියවන්න හැමෝම කියවන්න. හවුල් ව්‍යාපාරයක් විසුරුවා හැරීමේදී වත්කම් බෙදා හැරිය යුතු ආකාරය දැක්වෙන්නේ හවුල් ව්‍යාපාර ආඥා පනතය 42 වගන්තියේ. හවුල්කරුවෙක් විශ්‍රාම යනකොට හෝ මිය යාමේදී බෙදාගත යුතු ආකාරය දැක්වෙන්නේ 42 තමයි. හරි. සිටිය හැකි උපරිම සාමාජිකයන් සංඛ්‍යාව 20ක් ලෙස දක්වා ඇත්තේ සමාගම් පනතේ හරියට හරි. සමාගම් පනතෙන් තමයි කියන්නේ ඉන්න පුළුවන් උපරිම හවුල්කරුවන් සංඛ්‍යාව 20යි. එතනින් එහාට බෑ. ඒකෙන් තමයි සමාගමකට බලය ගන්න. සමාගම් පනතට බලය ගන්න එතනින්. හවුල් ව්‍යාපාර වැහිලා ගිහිල්ලා සමාගම් වෙනවා. ඊළඟට C 24 වන වගන්තිය අනුව සෑම හවුල්කරුවෙකු විසින්ම ලාභ සමසමව බෙදාගත යුතුයි. ඔව් 24 ක්‍රියාත්මක වෙනවා නම් හැම එක්කෙනෙක්ම සමානව ලාභ බෙදා ගන්න ඕන. ශුද්ධ ලාභයට හවුල්කරුවන්ගේ ජංගම ගිණුමේ හරශේෂය හා බැරශේෂ මත පොලි ගැලපීම් මගින් පමණක් විසර්ජනය කළ හැකි ලාභය ගණනය කරනු ලැබේ. ශුද්ධ ලාභයට හවුල්කරුවන්ගේ ජංගම ගිණුම් හරශේෂ හා බැරශේෂ මත පොලි ගැලපීම මගින් පමණක් විසර්ජනය කළ හැකි ලාභය ගණනය කරනු ලැබේ. සත්‍යයි. එදන් ලියාගන්න නම් උසස් පෙළ සඳහා ජංගම ගිණුම් හරශේෂ හා බැරශේෂ මත පොලි නොමැත. උසස් පෙළ සඳහා ජංගම ගිණුම් හරශේෂ හා බැරශේෂ මත පොලි නොමැත.
හරි. ඊගාවට D එකට උත්තරය සත්‍යයි. D එකට උත්තරේ සත්‍යයි. හරි. ඊළඟට ළමයි ඒකේ පොඩි කේස් එකක් තියෙනවා. අපි කිව්වේ මේ මොකද්ද? විසිරුවා හැරීම සහ මේ මිය යාම හෝ විශ්‍රාම ගැනීමට අදාළ වෙන එකනේ 42 කියලා. එතකොට දැන් මේකේ තියෙන්නේ හවුල් ව්‍යාපාරයක වත්කම් බෙදා හැරීම. හවුල් ව්‍යාපාරයේම විසිරුවා හැරීම. එතකොට ඒක තියෙන්නේ ළමයි 44 වගන්තියේ. හවුල් ව්‍යාපාරයේ විශ්‍රාම ගැනීම බිත්තිය හරි ලියා ගන්න. ඒකේ තියෙන්නේ ළමයි 44 වගන්තියේ. එහෙනම් පළවෙනි ප්‍රකාශයට පළවෙනි එකට උත්තරේ වැරදි. අසත්‍යයි පළවෙනි එක. ඒක මම ඔයාලට පෙන්නන්නම්. මෙන්න බලන්න ළමයි හවුල් ව්‍යාපාර ටියුට් එක බලන්න. ඔයාලගේ ස්ක්‍රීන් එකේ මේක ආවේ නැත්නම් අදාළ පිටුවට මාරු කරගන්න. මෙන්න හවුල් ව්‍යාපාරවල තියරිය. ලාභ ඉපීමේ පොදු චේතනාවෙන් කරගෙන යන ලබන පුද්ගලයන් අතර පවතින සම්බන්ධය. ලාභ ලැබීමේ අරමුණක් තියෙන්න ඕනේ. ව්‍යාපාරික ස්වරූපයේ කටයුත්තක් තියෙන පුද්ගලයන් සමූහයක් පොදුවේ කටයුතු කිරීම. ගිවිසුමක් තියෙන පුළුවන් ආකාර තුන. ඊළඟට මෙන්න 24 වන වගන්තියේ බලපාන නෛතික පසුබිම. හරිද? 24 ඒ ගිවිසුමක් නැත්නම් 42 හවුල්කරුවෙකු විශ්‍රාම ගිය විට හෝ මිය ගිය විට ගෙවිය යුතු මුදල ණයක් වශයෙන් රඳවා යන්නේ නම් 5%ක පොලියක්. 42 තියෙන්නේ ඒක. අන්න. මෙන්න ළමයි 44 වගන්තිය. 44 වගන්තියේ තියෙන්නේ හවුල් ව්‍යාපාරයක් විසුරුවා හැරීමේදී වත්කම් බෙදා හැරිය යුතු ආකාරය දක්වයි. එහෙමනම් ළමයි පළවෙනි එක highlight කරලා ලියා ගන්න. එතන උඩ ඉඩ තියෙනවනේ. එතනින් ලියන්න හවුල්කරුවෙකු මිය යාම හෝ විශ්‍රාම යාම හවුල්කරුවෙකු මිය යාම හෝ විශ්‍රාම යාම 42 වගන්තිය. 42 වගන්තිය. ඊළඟට හවුල් ව්‍යාපාර මේ හවුල් ව්‍යාපාරයේ විසුරුවා හැරීම 44 වගන්තිය. හවුල් ව්‍යාපාරයේ විසුරුවා හැරීම 44 වගන්තිය. ඒතර ඒ වලට උත්තරය අසත්‍යයි. right. ඒක ඉවරයි. ඊළඟට ළමයි 10 වෙනි ප්‍රශ්නය. 10 වෙනි එක බලන්න. 10 වෙනි එකේ තියෙන්නේ බලන්න ළමයි 10 වෙනි එකේ තියෙන්නේ ලීබඩු නිෂ්පාදන ව්‍යාපාරයක් සම්බන්ධව මාස 6කට අදාළ තොරතුරු සපයයි. highlight කරගන්න මාස 6කට අදාළ තොරතුරු. මාස 6ක තොරතුරු තමයි මේ තියෙන්නේ. නිෂ්පාදනාගාරයට අදාළ තොරතුරු ටික දීලා තියෙනවා. නිෂ්පාදන පිරිවැය කොපමණද? රූල් කරගන්න ළමයි කටුවට හරි නිෂ්පාදන පිරිවැය ප්‍රකාශනය. රූල් කරගන්න නිෂ්පාදන පිරිවැය ප්‍රකාශනය. නිෂ්පාදන පිරිවැය ප්‍රකාශනය 10 වෙනි MCQ එකට අදාළව. මෙන්න පළවෙනියටම ඍජු ද්‍රව්‍ය
ඊළඟට ශ්‍රමය. ඊළඟට වෙනත්. ඊළඟට නිෂ්පාදන පොදු කාර්යය. මෙතන එන්නේ ප්‍රාථමික පිරිවැය. ප්‍රාථමික පිරිවැය. තියෙන ටික දාගෙන යන්න. අමුද්‍රව්‍ය ගැනුම් 750යි. අමුද්‍රව්‍ය වලින් ගැනුම් කරලා තියෙනවා 750. ශ්‍රමයට අදාළ ගාන 2,62,500යි. අමුද්‍රව්‍ය ගබඩා කුලී. අමුද්‍රව්‍ය ගබඩා කුලී නම් ගැනුම් වලට එකතු කරනවා. අමුද්‍රව්‍ය ටික ගබඩා කරලා තියෙන්නේ තවත් නිෂ්පාදනය කරන්න. එහෙනම් ගැනුම් වලට අමුද්‍රව්‍ය ගබඩා කුලී එකතු වෙනවා. නිමි භාණ්ඩ ගබඩා කරලා තියෙන්නේ විකුණන්න. ඒවා යන්නේ බෙදා හැරීමේ වියදම් වලට. හරිද? නිමි භාණ්ඩ නම් ගබඩා කරලා තියෙන්නේ ඒ කියන්නේ බෙදා හැරීමේ වියදම්. අරමුණ විකිණීම. හරිද? ඒ වුණාට අමුද්‍රව්‍ය ගබඩා කරලා තියෙන්නේ නිෂ්පාදනය සඳහා. එහෙනම් ඒක නිෂ්පාදන පිරිවැයේ ගැනුම් වලට එකතු වෙනවා. ඊගාව එක. පරිපාලන සේවක වැටුප්. ඒක නිෂ්පාදන එකක් නෙමෙයි. ඒක වැඩක් නෑ. අනවශ්‍ය තොරතුරු. ඊළඟට ව්‍යාපාරයේ වාර්ෂික කම්හල් කුලී වියදම 25000යි. ඉරි ගහගන්න වාර්ෂික කුලිය මාස 6කටනේ ගාන හදන්නේ. මාස 6කට නම් ගාන හදන්නේ මාස 6ක කුලිය ගන්න. කුලිය මාස 6ට 12500යි. කම්හලේ මාසික විදුලි බිල 2250යි. විදුලිය ගන්න ළමයි මට කියන්නේ කැල් එකේ ගහලා මාස 6ක විදුලිය කීයද කියලා. මාස 6ක විදුලි වියදම 2250යි. මාස 6ක ගාන කීයද? විදුලියේ මාස 6ක ගාන කීයද? විදුලියේ මාස 6ක ගාන 13500යි. ඉවරයි දෙවෙනි ඩොට් එක. සුපරීක්ෂකයෙකුගේ මාසික වැටුප 17000ක් වන අතර ව්‍යාපාරයේ සුපරීක්ෂකවරු දෙදෙනෙක් සේවය කරයි. සුපරීක්ෂකවරු වැඩ පරීක්ෂකයෝ සුපරීක්ෂක කියන්නේ ළමයි සුපරීක්ෂකයන්ගේ ගාන කීයක් එනවා? 17000 ගුණ කිරීම 6 ඒ වගේ දෙන්නෙක් ඉන්නවා. 17000 6න් ගුණ කරලා 2කින් ගුණ කරන්න. ඒ වගේ දෙන්නෙක් නේ. කීයක් එනවද? 2,04,000යි. 204යි. හරිද? ඊළඟට 10යි එක දිනට අමුද්‍රව්‍ය තොගය 65000යි. අඩු කළා අවසාන තොගය. අනේ ඒක ආරම්භක තොගය. ආරම්භක තොගය 65000යි. 25/3/31 දිනට අමුද්‍රව්‍ය තොගය 72000යි. අවසාන තොගය 72000යි. ලීබරු නිෂ්පාදනය සඳහා යොදා ගන්නා යන්ත්‍රයේ පිරිවැය 720යි. සුන්බුන්නගේ 120යිලු ෂෙයර්. යන්ත්‍ර ෂෙයර්. මාස 6ක ගන්න ඕනේ. කොහොමද මාස 6ක ගන්නෙ? මාස 6ක ගන්නෙ මෙහිමයි. මාස 6ක ගන්න පිරිවැය 120යි. සුන් මේ පිරිවැය 720යි. අඩු කළා සුන්බුන්නගේ එන ගානට 10%ක්. අවුරුද්දක ෂය එනවා. අවුරුද්දක ෂය එනවා එතකොට මෙන්න වසරක ෂය. ෂය කියන්නේ යන්ත්‍ර ටික ගෙවිලා ගිහිල්ලා. මේක යන්ත්‍ර ෂය 600ට 10%ක් 60යි. මේක 12න් බෙදලා 6න් වැඩි කරන්න ඕනේ මාස 6ක ෂය. 30යි. මාස 6ක ෂය වල ගාන 30යි. හරි. මේක ගේම් එක තියෙන්නේ ළමයි රැවටෙන්නේ මාස 6 හින්දා දීලා තියෙන සමහර තොරතුරුත් එක්ක. දැන් ඉවරයි. අපෙන් අහන්නේ නිෂ්පාදන පිරිවැය කොපමණද මාස 6. මාස 6 නිෂ්පාදන පිරිවැය හොයන්න තියෙන්නේ ඔය ටික එකතු කරගෙන ඉන්න පහලට. එතකොට අපිට නිෂ්පාදන පිරිවැය හොයාගන්න පුළුවන්.
chat එකට දාන්න ළමයි කීයක් එනවද කියලා මාස 6ක ෂේ වල ගන්න 522යිද හැමෝම හදලා අරගෙන දාන්න මේ ටික ඔක්කොම එකතු කරගමු කීයක් එනවද ළමයි 522 500 නෙමෙයි කීයක් එනවද අවසාන උත්තරේ 1283.5ද ඔව්නේ 1283.5 මේ ටික එකතු කරලා ගන්න. මේ ටික මෙහෙම එකතු කරලා 15ට හදාගෙන ඇවිල්ලා එකතු ගන්න 1283.5යි. 0.5 කියලා ලියන්න එපා උත්තරේ ලියනකොට 500යි කියලා ලියන්න. එන්න 11. ප්‍රශ්නාංක 11. පෙර ඇතුළු පෙරපිට ක්‍රමයට දලලාභය කීයද? අර කලින් එක වගේමයි. අවසාන තොගේ ගාන කීයද? 54. පළවෙනියටම ලැබෙන ඒවා පළවෙනියටම නිකුත් කරනවා. 54. බලන්න මේකේ 54 ක්‍රමයට තොගේ නිකුත් කරනකොට මෙන්න තොගේ ලැබීම කොහොමද ලැබීම් තියෙන්නේ ආරම්භයේ 40 ගාන එකක 200ක් ආයෙමත් ගැනුම් 35 ගානේ 600ක් ඊට පස්සේ විකුණුම් තියෙනවා මෙන්න විකුණුම් විකුණලා තියෙන්නේ ඒකක 500ක් විකුණලා තියෙනවා එකක් රුපියල් 42 ගාන නම් විකිණීමෙන් හම්බ කරගත්ත ගාන ගැනුම් තියෙනවා ඒකක 300ක් එකක් 30 ගාන ආයෙ අරගෙන වඩු මිල එන්න අඩු වෙනවා ආයෙමත් විකුණුම් තියෙනවා ඒකක 450 විකුණලා තියෙනවා එකක් 45 ගාන හරිද දැන් එහෙමනම් මට කියන්න ළමයි ගත්ත තොග ටික ඔක්කොගෙම ගාන එකතු ප්‍රමාණය කීයද 200ක් ගත්තා 600ක් ගත්තා 300ක් ගත්තා තොග ප්‍රමාණය කීයද ගත්ත ටික 1100යි ගත්ත තොග ප්‍රමාණය 1100යි හරිද ඊට පස්සේ විකුණුපු තොග ප්‍රමාණය කීයද විකුණුපු තොග ප්‍රමාණය 950යි විකුණලා තියෙන තොග ප්‍රමාණය 950යි අරගෙන තියෙන තොග ප්‍රමාණය 1100යි එතකොට ළමයි අපි මොකද්ද කරන්නේ දැන් අපි ගහනවා අවසානයේ ඉතුරු වෙලා තියෙන තොගේ අගය ළමයි මෙන්න ගත්තා 1100ක් මෙන්න වික්කා විකුණා 950ක් තොගේ එකක එහෙනම් ඉතිරිය අවසානයේට ඉතුරු වෙලා තියෙන්න ඕනි තොග ඒකක ප්‍රමාණය කීයද ළමයි ඉතුරු වෙලා තියෙන්න ඕනි තොග ඒකක ප්‍රමාණය කීයද 150ක් ඉතුරු වෙලා තියෙන්න ඕනි ඒ 150 ඉතුරු වෙලා තියෙන්න ඕනි 54 ක්‍රමයට අන්තිම ඒවයි අන්තිම තොග වලින් අන්තිම තොග වලින් 150ක් ඉතුරු වෙන්න නම් ඉතුරු වෙන්න ඕනි මේකේ 300 ගානේ ගත්තේ ඒවයි මේ 30 ගානේ ගත්තේ ඒවයි එහෙනම් අවසාන තොගේ අගය වෙන්නේ 150ක් ඉතුරු වෙලා තියෙන්නේ අන්තිමටම ගත්ත මිල රුපියල් 30 ගාන. එහෙනම් ළමයි අන්තිමට ඉතුරු වෙලා තියෙන තොගේ අවසාන තොගේ අගය කීයයිද?
4500. ලියන්න එහෙමනම් ළමයි පළවෙනි එකට උත්තරය 4500යි. 4500යි කියලා ලියන්න. ඊළඟට තමයි ළමයි දලලාභය හොයන්න තියෙන්නේ. ඊගාවට දලලාභය හොයාගන්න. දලලාභය හොයාගන්න ඕනි FIFO ක්‍රමයට. ඉස්සර වෙලා හොයාගන්න විකුණුම් ආදායම 500 ගුණ කිරීම 42. විකුණුම් ආදායම කීයද රුපියල්? 500 ගුණ කිරීම 42. 500 ගුණ කිරීම 41 21000යි. 42 21000යි. මේනි විකුණුම් ආදායම. විකුණන්නේ මේ ගානටනේ. විකුණුම් රුපියල් 450 ගුණ කිරීම 45. කීයද? 20000 20250ද 18000ද? හරි 20250ද 18900? 20250. එතකොට මුළු විකුණුම් ආදායම 41250. හරි. මේක තමයි ළමයි විකුණුම් ආදායම. විකුණුම් ආදායමෙන් අපි අඩු කරන්න ඕනි විකුණූ භාණ්ඩ පිරිවැය. විකුණපු බඩු ටිකේ කොස්ට් එක අඩු කරපුවම එතකොට එනවා ළමයි දලලාභය. විකුණපු බඩුවල කොස්ට් එක අඩු කරපුවම එනවා දලලාභය. විකුණලා තියෙන්නේ කොච්චර ප්‍රමාණයක්ද? මෙන්න ළමයි විකුණනා කියලා තියෙන ප්‍රමාණය එකක 950යි. 950 විකුණන්නේ FIFO ක්‍රමයට මුලදිම ගත්තේ වයි. මුලදිම ගත්තා එකක 200ක් එකක් 40 ගාන. ඒක විකුණනවා. ආයි ගත්ත 600ක් එකක් 35 ගාන. ඒකත් විකුණනවා. ඊට පස්සේ 600යි 200යි 800යි එතකොට තව 150ක් විකුණන්න ඕනි. ඒක අරගෙන තියෙන එකක් 30 ගාන. එකක් 30 ගාන. විකුණපු ටික අරගෙන තියෙන්නේ මුලින්ම ගත්ත ටිකෙන් තමයි විකුණපු එකේ කොස්ට් එක හැදෙන්නේ. දැන් ගන්න 200 ගුණ කිරීම 40. 600 ගුණ කිරීම 35. කීයද? 600 ගුණ කිරීම 35 21000යි. 150 ගුණ කිරීම 30. 4500යි. එහෙනම් දැන් ගන්න විකුණපු ටිකේ කොස්ට් එක කීයද? 33500යි. විකුණලා තියෙන්නේ 33500ක බඩු. එහෙනම් දාන්න 33500යි ළමයි විකුණපු ටිකෙන් විකුණුම් ආදායමෙන් විකුණන්න බඩු ටිකේ කොස්ට් එක අඩු කරපුවම දලලාභය කීයක් එනවද? 7750යි. විකුණපු බඩු ටිකේ කොස්ට් එක දලලාභය 7750. ඒකත් ඉවරයි. මේ ටික නම් අනිවාර්යෙන් ආයි කරන්න. මේ වගේ MCQ වලදී තමයි ඔයාලට මැදදී ටයිම් එක වේස්ට් වෙන්නේ සෑහෙන. ආන්නේ වෙන ටිකනේ මේ තියෙන්නේ. මේ ටික අපි මේ විදිහට හදාගෙන ආවා. ওই විදිහට හදාගෙන යන පේපර් එකේදී බැලුවොත් එහෙම අපි 7:00ට පටන් ගත්තේ දැන් 8:47යි. පැය 1යි විනාඩි 20ක් ගිහිල්ලා. පැය 1යි විනාඩි 20ක් ගිහිල්ලා. පැය 1යි විනාඩි 20යි කියන්නේ තව ඉතුරු වෙලා තියෙන පේපර් එකේදී ඇත්තම වෙලාවෙදී ඔයා මේ ටික කරා නම් තව ඉතුරු වෙලා තියෙන විනාඩි 40යි. හරිද? පැය 1යි විනාඩි 20ක් ගිහිල්ලා.
ඒතර මේ ටික අපි හරියට මේ හදාගෙන ඇවිල්ලානේ. ඔයාලා උත්තරත් දාලානේ. ඒතර මීට අමතරව පොඩි වෙලාවයි වෙනස් වෙන්නේ. මේ ටික දඩ බඩ ගාලා හැදුවොත් තමයි වැඩේ හරියන්නේ. මේ විදිහේ MCQ ටික අනිවාර්යෙන් එනවා නේ ලෙවල් වල. මෙතන අපි මේ තාම කතා කරේ 11යි. හරිද? මේ හදන එකේ එක්ස්පීරියන්ස් එකකින් හින්දා තමයි A level විභාගෙ කොට දාගන්නේ. එහෙම නැතුව බෑ. හරි. දැන් එන 12. 12 ලාභය හොයන්නලු. ලාභය හොයන්න තියෙන මේකෙදී ලාභ සමීකරණය කියලා පැහැදිලිවම පේනවා. පහත එක් එක් තත්ත්වය ස්වාධීන තත්ත්වය යටතේ හයිලයිට් කරගන්න. පහත එක් එක් තත්ත්ව ස්වාධීන තත්ත්වය යටතේ වෙනසක් නැහැ කිය මේ කියන්නේ. කලින් එකට සම්බන්ධ නැහැ කියලා ගන්නලු. ස්වාධීන තත්ත්ව කියලා කියන්නේ කලින් එකට සම්බන්ධ නැහැ. ලාභය සමානයි අග ප්‍රාග්ධනය ඍණ මුල ප්‍රාග්ධනය ධන ගැනිලි ඍණ අමතර ප්‍රාග්ධනය. හරි. මේකට ඕන වත්කම් සමානයි වගකීම් ධන හිමිකම් කියන සමීකරණය. මුල දවසට වත්කම් 150යි වගකීම් 60යි නම් මුල දවසට හිමිකම කීයක් එනවද? 90යි. මුල හිමිකම 90යි. මුල ප්‍රාප්තයි. හරිද? ඊළඟට ළමයි අග දවසට අවසාන දවසට 240යි වත්කම් වගකීම් 9000යි 240න් 9ක් ගියාම 231යි. ලියාගන්න 231යි. අග ප්‍රාග්ධනයේ 231යි. මුල එක 90යි. පහත එක් එක් තත්ත්ව ස්වාධීන තත්ත්ව යටතේ සලකන්න අංක 1 අයිතිකරු විසින් ව්‍යාපාරයට අමතර ප්‍රාග්ධනය යොදවා නොමැති අතර ගැනලි සිදු කර නැත. එහෙමනම් පළවෙනි එකට උත්තරය. පළවෙනි එකට උත්තරය වෙන්නේ මේක සුළු කරලා ගත්තාම කීයද ළමයි පළවෙනි එකට උත්තරේ? ලාභය 141යි. දෙවැනි එක ස්වාධීනයි කියලා ගන්නලු. එහෙනම් මේ දෙක මෙහෙමමනේ 231යි 90ම තමයි මසකට 5000 බැගින් ගැල්ලි කළා. අවුරුද්දක ලාභය නේද මේ අහන්නේ? අවුරුද්දක ලාභය කියලා කියන්නේ ගැනලි වල ගාන 60යි. 5000 ගානේ 12ක් 60යි. අමතර ප්‍රාග්ධනයේ ලෙස 20ක් යොදවන ලදී. දැන් ලාභය කීයක් වෙනවද? 181යි. 181යි. ඒකත් ඉවරයි. එන්න 13. පහත ගිණුම් කරන පිළිවෙත පහත ගිණුම් කරන පිළිවෙත් වලට අදාළ උචිත ගිණුම් කරන සංකල්පය ලියන සඳහන් කරන්න. ගිණුම් කරන වාර්තා තුළ මිල මට්ටමේ වෙනස් වීම හඳුනා නොගනී. ගිණුම් කරන වාර්තා තුළ මිල මට්ටමේ වෙනස් වීම හඳුනා නොගනී. ඔව් හඳුනාගන්නේ මිල මට්ටමේ වෙනස් වීම හඳුනාගන්නේ ගිණුම් කරන වාර්තා තුළ මොකද සංකල්පේ මූල්‍ය මිනුම් සංකල්පේ මිල ගණන් ඒකාකාරී කියලා අපි හඳුන්වනවා. මූල්‍ය මිනුම් සංකල්පය සියලු වැදගත් කාලච්ඡේදයේ පසු සිද්ධීන් වාර්තා කෙරේ. අනාවරණ සංකල්පය වැදගත් තොරතුරු වැදගත් සියලු වැදගත් කාලච්ඡේදයේ පසු සිද්ධීන් ඉස්සරහා ගාන හදලා ඉවරනකොට දැන් අර මියන්මාරේ උනානි ළමයි භූමිකම්පාව මියන්මාරේනේ උනේ ඒකේ භූමිකම්පාව වෙනකොට 3:31 වෙනිදා පහුවෙලානේ තිබුණේ accounts හදන්න ඕනේ 3:31 වෙනිදානේ. ඒතර 3:31කට නම් accounts ටික හදන්න ඕනේ. දැන් අපි accounts හදලා පෙන්නනවා කම්පැනි ලාභයි මෙන්න බලන්න 3:31 වෙනිදාට බිල්ඩින් තිබුණා. මෙන්න 3:31 වෙනිදාට අපේ ව්‍යාපාරයේ හොඳ view එකක් තිබුණා. ඒකත් එක්ක ප්‍රත්‍යා ගන්න ගොඩ නැගිල්ලගේ මේ ගාන එහෙම කියලා පෙන්වන්න පුළුවන් නේ. ඒ වුණාට සීන් එක තමයි
3:31න් පස්සේ භූමිකම්පාවක් වෙලා අරක සම්පූර්ණයෙන් කඩා වැටලා. දැන් හොටෙල් එකක් නේ. අර දැක්කනේ මහ විශාල හොටෙල් වල වතුර ටික ඔක්කොම මේ අර උඩ තියෙන ස්විමින් පූල් වල වතුර ටික වැටෙනවා බිමට. ඒවා කැඩෙනවා. දැන් ඔය හෙලවුණා කියලා කියන්නේ ඒ මට්ටමට හෙලවුණා කියන්නේ ඔය ගොඩනැගිල්ල හැමතැනම ඉරිතලලා තියෙන්නේ. ආයි ගොඩනැගිල්ල වැඩක් නෑ. අර 3:31 වෙනිදාට පස්සේ වුණා වැදගත් නම් ඒක අපි පෙන්වන්න ඕන. අනාවරණ සංකල්පය. වැදගත් දේවල් පෙන්වන්න ඕන. එතනින් ලියාගන්න අනාවරණ සංකල්පයේ ධන අනාවරණ සංකල්පයේ ධන එල්කේස් 10 ප්‍රවර්තන කාලච්ඡේදයේ පස්විදුවි. ප්‍රවර්තන කාලච්ඡේදයේ පස්විදුවි. right. ඊළඟට අලුත්තරයා කිරීම සියලු ඊළඟට C අලුත්තරයා කිරීමේ උපකරණ ඒවා මිලදී ගන්නා අවස්ථාවේදීම වියදම් ලෙස සැලකීම. අලුත්තරයා උපකරණ චූටි ඒවා වැඩක් නැහැ. අලුත්තරයා උපකරණ මිටියක් ගන්නවා වියදමක්. අන්න එහෙනම් පින්සලක් ගත්තා වියදමක්. ප්‍රමාණාත්මක භවයේ සංකල්පය. පොඩි ඒවා ගණන් ගන්නේ. D කාලච්ඡේදයේ වියදම් හඳුනා ගන්නු ලබන්නේ ඒවා කාලච්ඡේදයේ ආදායම් විපීමට දායක වූ විටයි. වියදම් හඳුනා ගන්නු ලබන්නේ ඒවා කාලච්ඡේදයේ ආදායම් විපීමට දායක වූ විටයි. ආදායමෙන් වියදම අඩු කරන්න කියන්නේ ගැළපුම් සංකල්පය. ගැළපුම් සංකල්පය 14. රජරට ව්‍යාපාරයේ විකුණුම් වටිනාකම 500යිලු දලලාභයේ විකුණුම් පිරිවැයෙන් 25%ක් නම් පහත දක්වන්න ලියාගන්න විකුණුම් සමානයි පිරිවැය ධන දලලාභය. අච්චර ඒවා හදපුවම මේවා පට්ට සිම්පල්. හරිද? අපි පන්තියේදී පාස් පේපර් ටිකක් ලියනවා. ඒතකොට බලන්න ඔයාලට වෙන මැජික් එක මොකක්ද කියලා. ඒවට එන ලකුණු මේවත් එක්ක බලපුවම පාස් පේපර් කියන්නේ සීනි බෝල ගණන් තියෙනවා. විකුණුම් සමානයි පිරිවැය ධන දල්ලාභය. මේක නම් අමාරු ප්‍රශ්නයක් නෙමෙයි. මේක නම් පට්ට ලේසි ප්‍රශ්නයක්. පිරිවැයෙන් 25%යි. පිරිවැය 100යි නම් ලාභය 25යි කියලා නේ කියන්නේ. එහෙනම් විකුණුම් වල ගාන කීයද? පිරිවැය 100 නම් ලාභය 25යි විකුණුම් වල ගාන 125යි. එතකොට විකුණුම් වටිනාකම 500කි. දාගත්ත 500. බෙදන්න 125යි. වැඩි කරන්න 100. මේක කීයද? සුළු කරලා ගන්න ළමයි 125න් බෙදලා මේකෙන් වැඩි කරපුවම කීයක් එනවද? දල්ලාභය දල්ලාභය 100යි. එහෙනම් මේක 400යි නේ. හරි. පළවෙනි එකට දල්ලාභය රුපියල් ලක්ෂයයි දාන්න. මේ හදන විදිහ. විකුණුම් භාණ්ඩවල පිරිවැය රුපියල් 400. ලක්ෂ 4යි. ලක්ෂ 4යි. හරි. පේපර් අංක 31 සම්පූර්ණයෙන්ම සාකච්ඡා කළා ඉවරයි. අවසානයි අදට ඉවරයි. හරි.